ඔයත් මේ වගේ සුපිරි මොනිටර් එකක් යූස් කරන්නේ. නිකමටවත් හිතුවද මීට අවුරුදු ගානකට කලින් කොහොමද මොනිටර් එකක් තියෙන්නේ නැත්තේ? කොයි වගේ වෙන්නේ නැතිද? ක්වොලිටි එක කොහොම වෙන්නේ නැතිද කියන එක ගැන. 1970වත් 80ත් අතර කාලේ CRT මොනිටර් ලෝකෙම හොල්ලගෙන තමයි හිටියේ. මේ මොනිටර් කැතෝඩ් කිරණ සහිත ටියුබ් එකකින් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ CRT මොනිටර් එක ප්‍රමාණයෙන් විශාලයි වගේම සෑහෙන බරක් එක්ක ලොකු ඉඩක් අරගත්තා. 1990 වගේ කාලේ මේ CRT මොනිටර්ස් වල කලර් වර්ෂන් එක සෑහෙනම ජනප්‍රිය කොමන් මොනිටර් එකක් වුණා. ගේමර්ස්ලා මේ මොඩල් එකට ගොඩක්ම කැමති වුණා. මොකද ඒ කාලේ වෙනකොට හොඳ රෙස්පොන්ස් ටයිම් එකක් තිබුණ නිසා. හැබැයි මේ CRT මොනිටර්ස් සෑහෙන පවර් එකක් කන්සියුම් කරා. ඔන්න ලොකුම වෙනස විදිහට 2000 වගේ කාලේ CRT මොනිටර්ස් වලට තරඟකාරයෙක් එනවා. LCD මොනිටර් CRT වෙනුවට රීප්ලේස් වෙන්න ගත්තා. මේ LCD කියන එකේ තේරුම ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. ඉතින් මේ LCD මොනිටර්ස් ෆේමස් වෙන ලොකුම හේතුව තමයි මේවායේ thickness එක ගොඩක්ම අඩුයි. ඒ වගේම බරත් ගොඩක් අඩුයි. ඒ වගේම එනර්ජි සේවිං මොනිටර් එකක්. මුලින්ම අප LCD මොනිටර්ස් වලට TN පැනල්ස් තමයි යූස් කරේ. ගාණත් අඩුයි වගේම කලර්ස් උත් තරමක් අඩුයි. හැබැයි පස්සේ IPS සහ VA පැනල්ස් ඉන්ට්‍රොඩියුස් කරා. ඒවයි කලර්ස් සෑහෙන්න හොඳ තත්ත්වයක තිබුණා. HDMI සහ DVI කනෙක්ටර්ස් ස්ටෑන්ඩර්ඩ් විදිහට පිළිගත්තා. LCD මොනිටර්ස් වල බෑක්ලයිට් එක LED වෙනවත් එක්කම බ්‍රයිට්නස් එක වගේම thickness එකෙත් ලොකු වෙනස්කම් වුණා. 2K සහ 4K ගේමින් වගේම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්නත් මේක ලොකු උදව්වක් වුණා. 60Hz තිබුණ මොනිටර්ස් 120Hz 144Hz වගේ ඉඳන් ඊටත් එහා රිෆ්‍රෙෂ් රේට් එකකට චේන්ජ් වුණා. ඇඩැප්ටිව් සින්ක් ටෙක්නොලොජි එකත් එක්ක G-Sync, FreeSync වගේ ඔප්ෂන්ස් ආපු නිසා ගේමර්ස්ලාට ගේම්ස් ස්මූත්ලි ප්ලේ කරන්න පුළුවන් වුණා. ඉතින් මේ වෙනකොට මොනිටර්ස් සෑහෙන්න ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. Curved, ultra wide, OLED වගේ monitors gaming setup dominate කරලා තියෙනවා. PC monitors මේ වෙද්දි 17 inch ඉඳන් 55 inch වෙනකල් upgrade වෙලා තියෙනවා. HD, 1080p, 2K, 3K, 4K, 8K වගේ වෙනකල් ආපු මේ මොනිටර් එරා එක කොතනින් කෙලවර වෙයිද කියලා හිතන්නත් අමාරුයි. ඔයත් CRT මොනිටර් එකක් යූස් කරපු කෙනෙක් නම් ඔයාලට හොඳ අත්දැකීමක් ඇති. ඉතින් මේ වෙනකල් ආපු ගමන ගැන මොකද හිතෙන්නේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක තවපු subscribe කරලා bell notification එක on කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Sri Lankan's #1 IT partner, Chama Computers, Colombo, Minuangoda and Kandy.